චමින්ද කණ්ඩම්මි මගේ ආයතනයේ සුපර් බිස්නස් සොලියුෂන්. මේ සුපර් බිස්නස් සොලියුෂන් ආයතනයෙන් තමයි මේ ස්මාර්ට් attendance and class fees management solution එක හදලා තියෙන්නේ. ඒකට මම නම් කරලා තියෙන්නේ WST කියලා. W කියන්නේ wisdom එක. wisdom එකේ තියෙන ගුරුවරයාට. S කියලා කියන්නේ success එක. දරුවන්ට trust එක ඇවිල්ලා දෙමව්පියන්ට. එහෙම තමයි ඒක නිර්මාණය වෙලා තියෙන්නේ. මේක හඳුන්වා දුන්නේ ඇත්තටම smart attendance and class fees management solution එකකටද. ඒක වැඩි දියුණු වෙලා performance analyze කරන්න, ඊට පස්සේ exam analyze කරන්න, මේ විදිහට වැඩි දියුණු වුණා. දෙමව්පියන්ට පණිවිඩය යවන්න. ඒ තුලින් තමයි මේක ආරම්භ වුණේ. දැන්ට වරන් අරගෙන අවුරුදු 11ක් විතර වෙනවා මම මේක 2013 අදහස ආවේ මට. 2014 තමයි කම්පැනි දාලා 2015 ඉඳන් මේක ව්‍යාප්ත කරගෙන යනවා රටේ. මේක දැන්ට මේ වෙනකොට ආයතන 250ක් විතර ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. කාඩ් වලින් බැලුවොත් එහෙම මම ලක්ෂ 3මාරක් විතර මේ වෙනකොට දීලා තියෙනවා. ඒ කියන්නේ ලක්ෂ 3මාරක් විතර පාවිච්චි කරන ළමයි ඉන්නවා. එකකින් ඇක්ටිව් බේස් එක ගත්තොත් සාමාන්‍යයෙන් ලක්ෂ 1මාරක් විතර ඇක්ටිව් බේස් එකක් ඉන්නවා. ඊට පස්සේ මේ වර්තමාන වෙනකොට දැන් අවුරුදු 2ක් විතර වෙනකොට අපි මේක ස්පෝර්ට් පැත්තට ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. ක්‍රීඩා සමාජය උදාහරණයක් විදිහට මුලින්ම පටන් ගත්තේ රිච්මන්ඩ් විද්‍යාලයේ ගාල්ලේ. ඒකේ කාඩ් 1500ක් විතර අරගෙන තිනවා. මේ ක්‍රිකට් වලින් පටන් ගත්ත එක දැන් වෙන ක්‍රීඩාවලට උදාහරණයක් විදිහට ස්විමින් වලට බැඩ්මින්ටන් වලට පටන් ගත්තා. දැන් අවුරුදු 1කමාරකට කලින් නාමල ඩීමේස් කියන ආයතනෙ පටන් ගත්තා බැඩ්මින්ටන් වලට. මේ කෑගල්ලේ මාස්ටර් කියන ක්‍රීඩා සමාජයේ පටන් ගත්ත මේක. ඉතින් තමයි මේක ව්‍යාප්ත වෙන්න පටන් ගත්තේ. මේක ව්‍යාප්ත වෙන්න මම හිතන්නේ ප්‍රධානම සරලම හේතුව වෙන්නේ මේක කිසිදු අමතර උපකරණයක් නැතුව අපේ පාවිච්චි කරන කෝච් එකේ Android ෆෝන් එකකින් මේක පාවිච්චි කරන්න පුළුවන් වුණා. ඒ නිසා මේක පෝටබල් ඇත්තට. මේක මොකද පිටිනීට අරන් ගිහලා සාක්කුවේ තියෙන උපකරණේ ෆෝන් එකෙන් මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්. කොහොමද මේක ක්‍රියාත්මක කරන්න කියන්නේ? ඇත්තටම එක ළමයට එක කාඩ් එක ගානේ මුලදී දෙන්න ඕනේ. රෙජිස්ට්‍රේෂන් එකක් තියෙනවා. නම දාලා ෆෝන් නම්බරේ දාන්න තියෙන්නේ. මේ විදියට මේ කාඩ් එක. ඒ වගේම මේක ළමයාට නම ලියා ගන්න තැනක් තියෙනවා. මේක රෙජිස්ටර් කරා මෙතන නම ලියා ගත්ත ළමයාගේ ෆොටෝ එකක් ගහලා අප්ලෝඩ් කරනවා. මේ වැඩේට මේ තප්පර 8ක් හෝ ඊට අඩු කාලයක් යන්නේ. NFC තියෙනවා නම් මේක NFC හරහා පාවිච්චි කරන්න පුළුවන්. අපි දන්නවනේ හැම Android ෆෝන් එකෙම NFC නැති වෙන්න පුළුවන්. ඒ නිසා QR කෝඩ් එක පාවිච්චි කරලා අපිට මේ වැඩේ කරන්න පුළුවන්. ඒකයි මේක ඊටාම සරල උනේ. මෙතන මේ නම්බර එකක් තියෙනවා. ඒක යුනික් නම්බර එකක්. ඒ නම්බර එකෙන් තමයි අපි සමාජිකයා ඊට ළමයාව අඳුරගන්නේ. හරි. ක්‍රියාත්මක කරන්නේ කෝච්චට පුළුවන් එයාගේ ජංගම දුරකථනයේ මොබයිල් ඇප් එකට ගිහිල්ලා අපේ WST මේක ස්කෑන් කරාම ඒ ළමයාගේ ෆොටෝ එක පහුගිය පැමිණීම මුදල් ගන්නව නම් ගිය මාසෙට ගෙවලද මේ මාසෙට ගෙවලද කියලා තනියෙන් බලා ගන්න පුළුවන්. ගිය මාසෙට ඇවිල්ලා නැත්තම් දවස් දෙකක් ඇවිල්ලා නැත්තම් පරක් වුණාම කෝච්චට එවෙලෙම අහන්න පුළුවන්. ඇයි පුතේ පරක් වුණේ කියලා. මොකද එසෙනින් ඒක දැනගන්න පුළුවන්. ඒ වගේම ඒ මොහොතේම ඒ දවස් 4ක් පේන එක අපිට මුළු කාලය තුලම බලන්න ඕන නම් අපිට පැටර්න් එක බලා ගන්න පුළුවන්. ඒ වගේ සෙනින් කොළ පෙල්ලන්න දෙයක් නැහැ, පොත් පෙල්ලන්න දෙයක් නැහැ, කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. කෙලින්ම ෆෝන් එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේ අපි ඉතිමු ප්‍රැක්ටිස් එක පටන් ගන්න පැය භාගයක් විතර ගියාට පස්සේ කෝච් එකේ ෆෝන් එකෙන් අරන් බලන්න පුළුවන්. දැන් කී දෙනෙක් ඇවිල්ලාද? කී දෙනෙක් ඇවිල්ලා නැද්ද? ඇවිල්ලා නැති එක ක්ලික් කරාම එයාට ෆොටෝ එකයි ළමයාගේ ෆෝන් නම්බර එකයි දෙමව්පියන්ගේ කන්ටැක්ට් නම්බර එනවා. ඒ වෙලෙම ෆෝන් එකෙන් කෝල් එකක් කරගෙන අපිට බලන්න පුළුවන්. ඒකයි මේක මේ රියල් ඔන්ලයින් වෙලා ස්මාර්ට් වෙලා තියෙන්නේ. ස්මාර්ට් ෆෝන් එකකින් වැඩ කරන ස්මාර්ට් කාඩ් එකක්. ඒ නිසා තමයි මම හිතන්නේ මේක ව්‍යාප්ත වෙන්න සරලම උදාහරණය. හේතුව වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. මුලින්ම අවශ්‍යතාවයේ අනුව මේ කාඩ් එක නිර්මාණය කරගන්නවා. ඒ කියන්නේ ආර්ට් වර්ක් එක ඩිසයින් කරගන්න ඕනේ. තමන්ගේ ආයතනයේ ලෝගෝ එක දාලා, කන්ටැක්ට් නම්බර එකක් දාලා, ඇඩ්‍රස් දාලා මේ නිර්මාණය ඒකත් අපි කරලා දෙනවා. මේක පිරිවැය ගත්තොත් එහෙම කාඩ් එකක් රුපියල් 300ක් වගේ මුදලකට තමයි දෙන්නේ. හැබැයි මේක ඉතින් අවුරුදු ගණනාවක්, අවුරුදු 9ක් 10ක් වුණත් මේ තනි කාඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. ඕනම ක්‍රීඩාවකට, ඒ වගේම අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තොත් ඕනම විෂයකට, ඕනම ගුරුවරයෙක්ට, ඕනම කෝච් කෙනෙක්ට අවුරුදු 10ක් වුණත් මේ තනි කාඩ් එක තමයි රුපියල් 300. ඒ කියන්නේ අපිට දිනදා මාස්පතා ගහපු කාඩ්බෝඩ් කාඩ් එක අපිට අවශ්‍ය වෙන්නේ අනාගතේ. මේ ස්මාර්ට් කාඩ් එක තමයි දිගටම පාවිච්චි කරන්න වෙන්නේ. ඒක එක්තරා වාසියක් කියලා මම විශ්වාස කරනවා. අනිත් එක තමයි කීප දෙනෙක් අවශ්‍යතාවයක් නැහැ. එක ෆෝන් එකක් තියලා එක මිනිහෙක්ට මේක ගොඩාක් දෙනෙක් චෙක් කරන්න පුළුවන්. ඒක එක්තරා වාසියක්. ඇත්තටම මේකේ පිළිවෙල ගත්තොත් එහෙම මේක අපිට පටන් ගන්න පුළුවන් සුළුවෙන් ඉන්න රුපියල් 10000 ලයිසන් එකක් 22500 ලයිසන් එක 45000 වගේ ඒ වන් ටයිම් පේමන්ට් එකකින් මේක අවුරුදු ගණනාවක් පාවිච්චි කරනවා. මේක ගත්ත කියලා මාස්පතා මුදලක් වියදම් වෙන්නේ නැහැ. අවුරුදු පතා මුදලක් වේදෙන්නේ අර වන් ටයිම් පේමන්ට් එක අරගෙන කාඩ් ටික හදාගෙන Tamanට කරා යන්න තියෙන්නේ. ඒක තමයි අපි මේ මුල්ම ප්‍රොමෝෂන් එකක් විදිහට මේක ව්‍යාප්ත කරන්න ගන්න උපාය මාර්ගය. මොකද අඩු පිරිවැයකින් මේක පාවිච්චි කරන්න පුළුවන්. අර වෙනදා වගේ කාඩ්බෝඩ් කාඩ් ප්‍රින්ට් කරගෙන උදාහරණයක් විදිහට කාඩ්බෝඩ් කාඩ් එක නැති වෙනවා.
එතකොට ඇත්තටම අපි දන්නේ නැහැ මේ ළමයා ඇත්තටම නැති වෙලාද මේක වැටිලාද. එතකොට ඒ වගේ ප්‍රශ්නයක් වුණොත් එහෙම අපිට ළමයාගේ නම සර්ච් කරලා කාඩ් අංකේ බලලා අපිට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. ඒ වගේම තමයි හදිස්සියක් වෙලා කාඩ් එක ගෙනාවේ නැහැ කියලා ළමයාගේ ඇටෙන්ඩන්ස් මාක් නොකර ඉන්න විදියක් නැහැ. ඒ ළමයාගේ ඇඩ්මිෂන් නම්බර එක හරි ඒක කාඩ් අංකේ හරි ඒ ළමයාගේ නම හරි සර්ච් කරලා අපිට ඇටෙන්ඩන්ස් මාක් කරගෙන පේමන්ට් එක ගන්නව නම් පේමන්ට් ඒ සියලුම කාරණා කරගන්න පුළුවන්. ඒ වගේම හිතන්නකො හදිස්සියේ කාඩ් එක ඇත්තටම නැති වෙනවා කියලා. සරී සරලයි. මේ ඔප්ෂන් එකක් තියෙනවා ඇප් එකේම මේ කාඩ් අංකේ හොයාගෙන එහෙම නැත්නම් නම හොයාගෙන පරණ කාඩ් එක හොයාගත්තා. ඇප් එකේම නිව් කාඩ් කියන ඔප්ෂන් එකට ගිහලා කාඩ් එක ටැප් කරා. සියලුම data අලුත් කාඩ් එකට ට්‍රාන්ස්ෆර් කරලා පරණ කාඩ් එක ඩිඇක්ටිවේට් වෙනවා. මේ අවුරුදු 11 තුළ මේ හැම දෙයකටම උත්තර තියෙනවා. ඒ වගේම වෙබ් ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ආයතනයේට කන්ට්‍රෝල් පැනල් එකක් කියලා කිව්වොත් මම විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඒකේ රිපෝට්ම තියෙනවා 50 ගාණක් මේ වෙනකොට. ඒ රිපෝට් ගත්තොත් කැටගරි කරොත් ඇනලිසිස් රිපෝට් වගේ, ඇටෙන්ඩන්ස් රිපෝට් එක, පේමන්ට් රිපෝට් එක, ළමයාගේ පර්ෆෝමන්ස් රිපෝට්. ඒ උදාහරණයක් විදිහට ගත්තොත් මොකද්ද මේ ඇටෙන්ඩන්ස් රිපෝට්? අපිට ඕනම වෙලාවක අවුරුද්දක මාස 6ක ඒ ළමයාගේ පැමිණීමේ පැටර්න් එක. ඒ වගේම වෙලාව කවුද පරක්කු වෙන්නේ? කවුද පරක්කු වෙලා ඇවිල්ලා තියෙන්නේ වැඩිපුර? ඒ වගේ අඳුරා ගැනීමට ඇනලිසිස් පැටර්න් එකක් තියෙනවා. ඒ වගේම ක්‍රීඩා සමාජයක් ගත්තොත් අර දැන් ඉස්කෝලේක රිපෝට් කාඩ් එක දානවා වගේ ක්‍රීඩා සමාජයක් ගත්තොත් එක එක ළමයාගේ එක්සෑම් එක වගේම සහභාගී වෙච්ච තරග මොනවද? ලබාගත් ලකුණු සංඛ්‍යාව මොකද්ද? ඒ වගේ ඩේටාබේස් එකක් මේන්ටේන් කරන්න බෑ. කාලයක් යනකොට අපිට ඒක පර්ෆෝමන්ස් එකට, ඇනලිසිස් එකට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. මොකද මේ හේතුව නිසා. මේකේ පැකේජ් හදලා තියෙන්නේ ඇත්තටම ළමයි 100 සීමාව, 200 සීමාව, 500 සීමාව, 1000 සීමාව, 2000ට වැඩි අන්ලිමිටඩ් ලයිසන් එක කියලා. ඒ අනුව තමයි මේකේ විකුණුම් මිල තීරණය වෙන්නේ 10000 22500 45000 75000 ඒ විදිහට යන්නේ. මේකෙදි වෙන්නේ හැම ස්ටුඩන්ට් කෙනෙක්ටම ප්‍රොෆයිල් එකක් නිර්මාණය වෙනවා ඩේටාබේස් එකේ. ඒ ප්‍රොෆයිල් එකේ තියෙන්නේ එයාගේ හිස්ටරි ඇටෙන්ඩන්ස් ටික, පේමන්ට් කරනවා නම් පේමන්ට් ටික, ඒ වගේම අපිට කස්ටමයිස් කරලා ඕනම ඇක්ටිවිටියක් හදන්න පුළුවන්. ඒ ඇක්ටිවිටියක් කියලා මම කියන්නේ මැච් එකක් වෙන්න පුළුවන්. එතකොට ෆොරින් ටුවර් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ ඇක්ටිවිටීස් දාලා ඒ ඇක්ටිවිටි අනුව ඒකෙදි අපිට නිර්මාණය කරගන්න පුළුවන් මේ ඇක්ටිවිටිදී අපි මොනවද කැප්චර් කරන්න ඕනේ කියලා. උදාහරණයක් විදිහට හයි ස්කෝර් එක කීයද? එතකොට මේ ළමයා කීයක් ලකුණු ගැහුවද? ඒ වගේ අපි ඩිෆයින් කරන ඇක්ටිවිටීස් අනුව ඩිෆයින් කරලා කස්ටමයිස් කරලා තමන්ගේ ප්‍රොෆයිල් එක හදා ගන්නවා. ඒ කියන්නේ ඒක ආයතනයෙන් ආයතනයට වෙනස් වෙනවා. තමන්ට ඕන විදිහට කස්ටමයිසබල් ප්‍රොෆයිල් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒතකොට ඒ data ටික ඇක්සස් කරන්න අපිට WST hub එක හරහා දෙමව්පියන්ට, ළමයාට, ගුරුවරයාට දෙන්න පුළුවන්. දත්තවල ආරක්ෂාව ගැන ගත්තොත් ලංකාවේ තියෙන data privacy act එක, data protection act එක අනුව අපි ක්‍රියාත්මක වෙන්න බැඳී සිටිනවා. ඒ වගේම අපි සහතිකයක් දෙනවා තර්ඩ් පාර්ටි එකට, වෙනම තෙවෙනි පාර්ශවයකට මේක දත්ත හුවමාරු කරන්නේ නැහැ කියලා අපි ඇග්‍රීමන්ට් එකකින් මේක මේව කරනවා. ඒ වගේම දැන් ක්‍රීඩා සමාජයකින් සමාජයකට, ක්ලාස් එකකින් ක්ලාස් එකකට වගේ ගත්තොත් එහෙම ඒවට වෙන වෙනම යූසර් account තියෙන නිසා ඒවා වෙන වෙනම සුරක්ෂිතව තියෙනවා. ඒ කියන්නේ එකම platform එකක් වුණාට සමහර access login එක අනුව මේ data protection එක තියෙනවා. ඒක ඒ පුද්ගලයා සතු වගකීමක් තමයි මේ ආරක්ෂාව සපය ගන්න එක password එක protect කරලා තියෙනවා. ඕනම වෙලාවකට ඒ පුද්ගලයාට ඒ password එක reset කරගෙන ක්‍රියාත්මක කරගන්න පුළුවන්. ඒවා ඔක්කොම database එක පැත්තෙන් ගත්තොත් එහෙම ඒවා encrypt කරලා ඒ පැත්තෙන් සුරක්ෂිත කරලා තියෙනවා. මේකේ මගේ ඇත්තටම වෙබ්සයිට් එක ඇවිල්ලා www.wst.lk. ඒකට ගියාම ඒකේ බලා ගන්න පුළුවන් අපිට sample card මොනවද කරලා තියෙන්නේ කියලා. ආයතනත් බලලා තමන්ගේ අදහස අරගෙන තමන්ගේ ස්මාර්ට් කාඩ් එක කොයි විදිහට නිර්මාණය වෙන්න ඕනි කියලා ඒකේ තියෙනවා අපේ සම්බන්ධ කරන දුරකථන අංක කීපයක් ඒකකට සම්බන්ධ කරගන්න. අපි මුලින්ම ආර්ට් වර්ක් එක ඩිසයින් කරලා එතනින් තමයි වැඩේ පටන් ගන්න. ඊට පස්සේ අපිට කියන්න ඕනේ කාඩ් කොච්චර ප්‍රමාණයක් ඕන වෙනවද කියලා. මේ කාඩ් ප්‍රමාණය ඇත්තටම කීය වුණත් 100ද 200ද 1000ද කියලා ගැටලුවක් නැහැ. එම ප්‍රමාණය අපිට නිර්මාණය කරලා ගෙන්න ගන්න සාමාන්‍යයෙන් දවස් 10ත් සති දෙකක් අතර කාලයක් යනවා. මොකද මේවා ලංකාවේ නිෂ්පාදනය කරන්නේ නැහැ. චීනෙන් නිෂ්පාදනය කරලා අපිට ඉම්පෝට් කරන්න යන නිසා එම කාලයක් යන්නේ. ඒ කියන්නේ අපිට වැඩිපුර ටිකක් කාඩ් තියාගත්තා නම් හොඳයි කියලා මට හිතෙනවා. ඒ නිසා එතනින් අපිට වැඩේ පටන් ගන්න පුළුවන්.